දක්කිනගිරි වෙහෙර කළුදිය පොකුණ. දඹුල්ල කුඹුක්කන් දන්වල ගමේ එරාවල ගල කඳුපාමුල පිහිටි ඉපැරණි කළුදිය පොකුණු පිහිටි ආරණ්‍ය සේනාසනය අතීතයේදී දක්කිනගිරි වෙහෙර නමින් හඳුන්වා ඇති බව එහි ඇති සෙල්ලිපි මගින් සනාථ වෙනවා. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 954 සිට 956 අතර කාලයේ රජකම් කළ හතරවන සේන රජතුමාගේ රාජ්‍ය කාලයට අයත් සෙල්ලිපියක් මගින් එය සනාථ වෙනවා. ඒ වගේම මහා වංශය හා සූත්‍ර අටුවා කිහිපයක දක්කිනගිරි වෙහෙර ගැන සඳහන් වෙනවා. මහා වංශයේ 33 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි ගාථාවේ ක්‍රිස්තු පූර්ව 137 සිට 119 දක්වා රජකම් කළ සද්ධාතිස්ස රජු විසින් දක්කිනගිරි විහාරය කර වූ බවට සඳහන්. ඉන් පසු කාලවලදී ධාතුසේන රජු සහ පළමු වන අග්ගබෝධි රජු විසින් මෙම විහාරයට විවිධ අංක එකතු කර බවට සඳහන්. ඒ වගේම සූත්‍ර අටුවාවේ කසී භාරද්වාජ සූත්‍ර වර්ණනාවේ මහා වංශයේ සඳහන් ඉතිහාසයට වඩා පෙර සිටි බුදු දවස දක්වා ඈත අතීතයකට උරුමකම් කියන භූමියක් විදියට හඳුන්වා දෙනවා. සූත්‍ර අට කතාවල කස්සප වර්ගයේ එන චීවර සූත්‍ර වර්ණනාවේ මේ භූමියේ වාසය කළ අතීත රහතන් වහන්සේලා ගැන සඳහන් වෙනවා. ගොතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු මෙම භූමිය යම් කාලයක් ආනන්ද හිමියන් වැඩ සිටි බවට එම සූත්‍රයේම සඳහන් වෙනවා. මෙම භූමියේදී අපට හමුවන ඉපැරණි ස්තූපය තුල මහරහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කර ඇති බවට මතයක් තියෙනවා. මෙම භූමිය 1979 සහ 80 කාලවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරලා තියෙනවා. ඊතා පැරණි ගස් වලින් වසාගත් ඉපැරණි නිර්මාණ භූමිය තුල ඊතා සුලභ වශයෙන් දකින්න පුළුවන්. තැනින් තැන හමුවන විශාල ගල් කණු හා නටබුන් තුලින් එහි තිබූ නිර්මාණ ප්‍රාථමික මට්ටමේ ඒවා නොවන බව ඕනෑම කෙනෙකුට සිතන්න පුළුවන්. දඹුල්ල ප්‍රදේශයේ වියලි කලාපීය දේශගුණික ලක්ෂණ පෙන්눔 කරත් මෙම භූමිය සිසිල් සහ තෙතමනය සහිත ප්‍රදේශයක් වීම විශේෂයි. දිය පහරවල් රාශියක් එකතු වී සෑදී ඇති ජලයෙන් පිරුණු පොකුණු තැනින් තැන දකින්නට පුළුවන්. ඉන් විශේෂ පොකුණක් විදියට කළුදිය පොකුණ සඳහන් කරන්න පුළුවන්. කළුදිය පොකුණ පිළිබඳව ජනතාව අතර අදටත් පවතින්නේ මහත් භක්තියක්. ඒ වගේම කුතුහලයක්. ඒ නිසාම මෙයට ගෙතුණු සුවිශේෂී ජනප්‍රවාද රාශියක් තිබෙනවා. පොකුණ වටා ඇති දුර්ලභ ඖෂධීය ශාකවල සාරය හෝ යම් සුවිශේෂී රසායනික සංයුතියක් නිසා මෙහි ජලය තද කළු පැහැයක් ගන්නා බව පැවසෙනවා. ඇතමුන් පවසන්නේ මෙහි ජලය ඖෂධීය ගුණයෙන් පිරි පූජනීය පොකුණක් බවයි. ඒ වගේම වසරකට වරක් පොකුණ පතුලෙන් අභිරහස් රන් තැටියක් මතුවන බව පැරණි ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එය අතීත රජවරුන් විසින් විහාරයට කළ පූජාවන්ගෙන් කොටසක් ලෙසත් එම වස්තුව අදටත් දෙවි දේවතාවුන් විසින් ආරක්ෂා කරන බවත් ගැමියන්ගේ විශ්වාසයක් තියෙනවා. රක්ෂිතයට මායිම්ව ඇති නිසා සවස් කාලය වන විට මෙම භූමිය අලින්ගේ නිවහන බවට පත් වෙනවා. ඒ නිසා ඔබේ ආරක්ෂාව වෙනුවෙන් සවස 5ට පෙර එම භූමියෙන් පිටත් වීමට වග බලා ගන්නා ලෙස අපි ඔබට සිහිපත් කරනවා. ඉතිහාසය ගැන අධ්‍යයනය කරන ඔබට මෙම භූමිය ඉතා වැදගත් වේවි. මේ වගේ වැඩසටහන් නැරඹීමට අපගේ YouTube හා TikTok නාලිකාවලට subscribe කරන්න. ඔබට සුබ දවසක්.